කම්මෝපපත්තිතෝ චේව තථා ඉන්ද්‍රිය පාකතෝ කිලේසෝපසමා ධම්ම විචයස්ස හේතුහි සත්‍ය ධම්මේහි බුද්ධාදී ගුණානුස්සරණේ නචේ සප්පඤ්ඤ සම්දිතෝ චේව චිත්තං ඥානයුතං සියා. මේ ටීකාගත ගාථා පෙළක්. මේ සඳහන් වෙනවා කරන පින්කම ඥානයේ වැඩෙන පින්කමක් වීම නිසා කුසල්සිත ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. දැන් අපි මේ මහා පින්කමක නුවණින් යෙදුණා. 84000ක් ප්‍රදීපාලෝක පූජාවෙන් අපේ නුවණ වැඩෙන පින්කමක් කරගත්තා. ඒ වගේම දැන් මහා සංඝරත්නයේ ගුණස්කන්ධයේ සජ්ජායනා කරමින් මේසා විශාල පින්කමක යෙදෙනවා. එයින් සිද්ධ වෙන්නේ කුසල්සිත ඥාන සම්ප්‍රයුක්ත වීමයි. උපපත්තිතෝ කියන්නේ නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ලබාගෙන සිටීමයි. දැන් මේ හැමදෙනාම නිදුක් නිරෝගී සුවපත්වයි මේ වාඩි වෙලා ඉන්නේ. ඒ නිසා මේ වෙලාවේ සිත ඥාන සම්ප්‍රයුක්තයි බොහෝ සෙයින්. ඉන්ද්‍රිය පාකතෝ කුඩාම ලදරුවෙකුට වාගේ නෙමේ දැන තේරුම් ඇති අයට පිනක් දාමක් කරන වෙලාවේ නුවණ හසුරවන්න පුළුවනි. ඒ නිසා ඉන්ද්‍රිය පුහු කරවා ඇති බව ඥාන සම්ප්‍රයුක්තයට හේතුවක්. එයින්ද සම්පූර්ණයි. කිලේසෝපසමා ඒ කියන්නේ දන් දීලා සීල රැකලා භාවනා කරලා බණ අහලා හිත බොහෝම කුසල්සිත බවට පමුණවාගෙන තියෙනවා. එයින් තමන්ගේ හිතේ ලෝභ දෝෂ මෝහ ආදී කෙලෙස් ගති තුනී කරගෙන ඉන්නවා. එවැනි කෙලෙස් තුනී කරගත් අයට බොහෝ සෙයින් මේ කුසලේ ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. ඒ වගේම ධම්මවිචයස්ස හේතුහි සත්‍ය ධම්මේහි ඒ කියන්නේ ධම්මයේ සම්බොජ්ජංගේ වැඩෙන කරුණු 7ක් තියෙනවා. පළවෙනි එක පරිපූර්ණකතා නිතර බණ ඇසීම දහම් කරුණු විසඳා ගැනීම. මේ පිළිස නිතර බණ අහන දහම් කරුණු විසඳා ගන්න පිළිසක් බැවින් මේක ඥාන සම්ප්‍රයුක්තයි. ඒ වගේම ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා බොහෝසෙන් සද්ධා විරිය සති සමාධි ඥාන සමෝ පිහිටවා ගන්න මේ කවුරුත් නිතර බලාපොරොත්තු වෙනවා. එයින් ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. එවැගේම වක්ත විසද කිරියතා තමන්ගේ කයත් හිතත් බාහිර පරිසරයත් පිරිසුදු තබා ගැනීම. එයිනොත් මේ ස්ථානයේ පිරිසුදු තබා ගැනීමෙන් මේ කුසල් බොහෝසේ ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනතා කුසල කුසල් නොදන්නා පුද්ගලයන් ඇසුරු කිරීමෙන් වැළකීම. එයිනොත් මේක ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. පඤ්ඤවන්ත පුද්ගල සේවනතා නිතර දම්පින්කම් කරන බණ භාවනා කරන දාන සීල භාවනා වලින් හිත දියුණු කරගන්න ඥානවන්ත අය ඉන්නවා. එවැනි ඉන්නතුන් ඇසුරු කිරීම නිසාද මේ කුසලේ ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. ධම්මේන ඥානචර්යා පච්චවේක්කනතා කිව්වේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥා පාරමී පිරු බෝධිසත්ව චරිත කියවනවා අහනවා. එවැගේම බුදු වෙලා දේශනා කළ නාම රූප ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය ප්‍රතිසම්පාද ආදී ගැඹුරු ධර්මයන් නිතර අහනවා. නිතර මේවා මෙනෙහි කරනවා. එයින්ද කුසල ඥාන සම්ප්‍රයුක්ත වෙනවා.